ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක්. ඔයා මේ එකතුලා ඉන්නේ SL නුවන් YouTube Academy එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙදිත් අද අපි කතා කරන්නේ AI photo edit එකක් ගැන. ඉතින් මේක පොඩක් විශේෂයි. ඉතින් මේ දවස්වල මම ඔයාලට ගොඩක් ගෙනාවේ prompt. ඉතින් prompt 20ක් ඒ වගේ ගෙනල්ලා ඉතින් ඔයාලට පුළුවන් වුණා ඒකෙන් photos හදාගන්න. ඉතින් මේකත් ඔයාලට අමාරුයි. මොකද prompt copy කරගන්න යන එකේදී ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. ඉතින් මෙතනදී මට ගේන්න පුළුවන් උනේ ඇත්තටම සුළු ප්‍රමාණයක් විතරයි. ඉතින් මම දැන් අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන විසඳුමක් විදියට දැනට prompt 600ක් විතර 600කට වැඩි ප්‍රමාණයක් තියෙන සුපිරි වෙබ්සයිට් එකක් ගැනයි මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මං හිතන්නේ අපේ ලංකාවේ කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ වැඩක්. ඉතින් ගොඩක් ලස්සනට කරලා තියෙනවා. වෙබ්සයිට් එකත් සුපිරි. ඔයාලට ඇති වෙනකම් prompt තියෙනවා. ඉතින් ප්‍රශ්න නැතුව prompt හොය වීඩියෝ පස්සේ යන්න නැතුව ඔයාලට පුළුවන් දැන් ඔයාටම කියලා ලස්සනම් ෆොටෝ එකක් තෝරාගෙන ඒකට අදාළ prompt එක copy කරගෙන ඇති වෙනකම් ඔයාගේ photos හදාගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව එහෙනම් යමු අපි වීඩියෝ එකට. ඉතින් මම වීඩියෝ එකේදී මුලදී කිව්වා වගේ ඔයාට මම අරන් ඇවිල්ලා තියෙන සුපිරි වෙබ්සයිට් එකක්. ඉතින් prompt ඇති වෙනකම් copy කරගන්න පුළුවන්. ඉතින් මෙයාලා දවසෙන් දවස prompt update කරනවා. ඔයාට ලස්සන ෆොටෝ එකත් එක්කම ඔයාට බලා ගන්න පුළුවන් ඒකේ prompt එක. ඉතින් මෙන්න මේක පොඩි වෙබ්සයිට් එකක් තියෙන්නේ. ඕන කෙනෙකුට run කරගන්න පුළුවන්. ඉතින් වෙබ්සයිට් එකෙන් copy කරගෙන ඒ වෙලාවෙම ඔයාගේ AI එකට දාලා ලස්සන ෆොටෝස් ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් face එකට match වෙන විදිහට ඔයාට ගැලපෙන කැමති එකක් හදාගන්න පුළුවන්. ඉතින් පොඩි දෙයක් ඔයාට කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාට මේ වෙනකොට ඕනේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක ඔයාට ඉන්ටර්නෙට් යන පාවිච්චි කරන browser එකක්. ඉතින් මම මේ විදිහට මම කොහොමද use කරන්නේ Chrome browser එක. ඉතින් මම මේ විදිහට Chrome browser එක open කරගන්නවා. ඉතින් Chrome browser එක open කරගෙන ඔයා මෙන්න මෙතන search bar එකේ search කරන්න lehesi කියලා lehesi.com කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් lehesi.com කියලා search කරාට පස්සේ මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න. ඉතින් මේ වෙබ්සයිට් එකේදී ඔයාලට පුළුවන් register වෙන්න. ඉතින් මුලින්ම ඔයා register වෙන්න මෙන්න මේ වෙබ්සයිට් එකේ ඉතින් register කියන බටන් එක උඩ click කරලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි form එකක් තියෙනවා. ඉතින් මේක register වුණේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. ඉතින් අපේ කොල්ලෙක් කෙල්ලෙක් කරන වැඩකට අපි support එකක් දෙන්න ඕන නිසා ඔයා මෙන්න මේකේ register වෙලා ඉන්න මුලින්ම ඉතින් පොඩි දේවල් ටිකක් අහන්නේ නම ෆෝන් නම්බර් එක ඊට පස්සේ බර්ත්ඩේ එක පාස්වර්ඩ් එකක් දාලා ඔයා මේක කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ මම ඔයාලට වෙබ්සයිට් එක ගැන කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි වෙබ්සයිට් එක තියෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලස්සන ෆොටෝස් තියෙනවා. ඉතින් කැමති එකක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මම ඔයාලට ස්ක්‍රෝල් ඩවුන් කරලා පෙන්නන්නම් පළවෙනි පේජ් එක. ඉතින් මේ විදිහට කැමති කැටගරි එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඉතින් මෙතන ගර්ල්ස් ලගේ විතරක් නෙමෙයි බොයිස් ලගේ වෙඩින් වල ඒ වගේම ප්‍රී ෂූට් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ෆොටෝ කවුන්ට් එක තියෙනවා. දැනට පේජ් කවුන්ට් එක 72ක් තියෙනවා පේජ්. එක පේජ් එක ෆොටෝස් 12 ගානේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ටික හදා ගන්න. ඉතින් මම එකක් අරගෙන ඔයාලට මුලින්ම පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලට මම තව පේජ් එකක් ස්ක්‍රෝල් කරලා පෙන්නන්නම්. ඒ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඊතල මාක් එකෙන් ඔයාලට පුළුවන් next page එකටත් යන්න. එතකොට මේ බලන්න පුළුවන් page එකට අනුව මෙන්න මේ විදිහට ෆොටෝස් ටික වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ බොයිස් ලට ගැලපෙන ඒවා තියෙනවා ගර්ල්ස් ලට. එතකොට ෆ්‍රී ෂූට් වගේ එතකොට එක ඩ්‍රෙසස් වලින් දාපු ඒවා. ඉතින් කැමති එකක් හදා ගන්න පුළුවන්. මම දැන් කියලා දෙන්නම් කොහොමද prompt එකක් copy කරගන්න කියලා මේ වෙබ්සයිට් එකෙන්. ඉතින් අපි අද මෙන්න මේ ෆොටෝ එක තෝරගමු. ඉතින් මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව දෙයක් තියෙනවා මතකුණා ඔයාලට කියන්න. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට ඕන කැටගරි එකක් තෝරගන්න. මේ all දාලා තිනකොට තමයි ඒ වෙබ්සයිට් ගොඩක් එකට යන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ couple ඒ වගේ මේ kids කියලා තියෙනවා. ඒ වගේ කැමති එකක් මෙතනින් ඔයාලට කැටගරි එක තෝරගෙන ඒකට අදාළ ඒවා බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා මේ. හරි ඉතින් දැන් අපි බලමු මෙතනින් තියෙන එක ෆොටෝ එකක් අරගෙන කොහොමද හදාගන්න කියලා. ඉතින් මම මෙන්න මේ වගේ අද මෙන්න මේ ෆොටෝ එක තෝරගන්නවා අපේ වැඩේ කරන්න. ඉතින් මේ විදිහට ඔයා ෆොටෝ එක උඩ ටච් කරගන්න ඕනේ. ඉතින් ෆොටෝ එක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ෆොටෝ එකට අදාළව prompt එක දීලා තියෙනවා. ඉතින් prompt ඔයාලට කරදර වෙන්න දෙයක් නැහැ. ඔයාලට පුළුවන් ලේසියෙන්ම මෙන්න මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඉතින් මෙන්න මෙතන බලා ගන්න පුළුවන් copy කරගන්න තියෙන icon එක මෙන්න මේකෙන් copy කරගන්න. ඉතින් දැන් බලා ගන්න පුළුවන් ලස්සනට copy වුණා. ඉතින් comment වල ගිහිල්ලා prompt හොය දුක් විඳ කාලේ දැන් ඉවරයි. ඉතින් දැන් හරි මේ විදිහට prompt එක copy කරගෙන ඔයාට පුළුවන් මේක ඔයාගේ notepad එකේ වුණත් දාගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙතනින් එහාට AI Gemini එක පාවිච්චි කරලා ඔයා දන්නවනම් ෆොටෝස් ටික හදාගෙන යන්න. ඉතින් මම මේ විදිහට දැන් ඔයාලට කියලා දෙන්නම් මෙතනින් බැක් කරලා AI Gemini එකටත් ගිහිල්ලා
කොහොමද මේ වැඩේ අපි ඉවර කරන්න කියලා. ඉතින් මම මේ විදිහට AI Gemini එකත් ඕපන් කරගන්නවා. ඉතින් AI Gemini එක පාවිච්චි කරනකොට මම ඔයාලට කියලා තියෙනවා වෙබ්සයිට් එකනොත් පුළුවන්. ඊට අමතරව ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලත් ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට AI Gemini කියලා සර්ච් කරලා මෙන්න මේ AI Gemini වෙබ්සයිට් එකට මම ලොග් වෙනවා. ඉතින් දැන් හරි මෙන්න මේ විදිහට AI Gemini එක ඕපන් කරගෙන මෙන්න මේ Ask Gemini කියන එකට අපි දැන් ගෙනාපු prompt එක මෙන්න මේ විදිහට paste කරගන්න පුළුවන්. ඉතින් paste කරගෙන ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් plus mark එකකින් ඔයාලට ෆොටෝ එකක් add කරගන්න එකයි. ඉතින් මම මේ විදිහට ෆොටෝ එකක් මෙතන දාගන්නම්. හරි මේ විදිහට ෆොටෝ එකක් දැන් අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයා මෙන්න මේ ඩොට් දෙක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන create image කියන එකත් ඔයා අනිවාර්යෙන් ටච් කරගන්න ඕනේ. ඉතින් මම කලින් වීඩියෝ වලස් කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකට වෙබ්සයිට් එක කියන්නේ AI Gemini එකට ඔයාලට ලොග් වෙන්නත් පුළුවන්. ඉතින් ලොග් වුණ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. ඊට පස්සේ දැන් වැඩ ටික ඉවරයි. ඔයාලට මෙන්න මේ send කරන ඊතලෙ උඩ ටච් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මම දුන්නේ රියල් ෆොටෝ එකක්. ඉතින් මම ඇක්ට්‍රස් කෙනෙක් ගෙවත් එහෙම ෆොටෝ එකක් නැතුව රියල් ෆොටෝ එකක් දීලා මෙන්න මේ විදියට ඉතාමත් ලස්සනට. ඉතින් ගොඩක් ලස්සනට මෙන්න මේ වගේ අපි දීපු ඉමේජ් එක හැදිලා තියෙනවා. ඉතින් prompt එකත් සුපිරි. මොකද මෙයාලගෙත් face එහෙම මාරු කරන්න දෙයක් නැහැ. ගොඩක් quality එකටම මෙයාලා prompt එක ලියලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ prompt use කරා කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් face එකත් සමානයි. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් වටින දෙයක් තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. ඉතින් මං හිතනවා දැන් නම් ඔයාලට කරදරයක් වෙන්නේ නැහැ. ඇති වෙනකම් ෆොටෝස් හදන්න ඔයාලට පුළුවන් දැන් අර වෙබ්සයිට් එක පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න වැඩේ ගැනත් මං කියලා දෙන්නම්. ඉතින් මේ විදිහට ඉමේජ් එක උඩ ටච් කරලා මෙන්න මෙතන ඩවුන්ලෝඩ් මාක් එක ඕපන් වෙනවා. ඉතින් මගේ ගොඩක් දුරට මෙතන ඕපන් වෙන්නේ නැහැ මොකක් හරි ප්‍රශ්නයක් නිසා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි මේ ෆොටෝ එක උඩ ලොන්ග් ටච් කරගෙන ඉඳලා මෙන්න මේ download image කියන එකෙන් ඔයාලට පුළුවන් download කරගන්න. ඉතින් download again කියන එක උඩ touch කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලට download කරන්න පුළුවන්. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයා application එක use කරනවා නම් ඉතින් ඔයාලට පුළුවන් application එකත් try කරලා බලන්න. ඉතින් හැමෝටම කලින් ඔන්න ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් මම අද අරගෙන ආවා. AI photos හදන කොල්ලෝ කෙල්ලොන්ට ගොඩක් වටින වීඩියෝ එකක් මෙන්න මේක. ඉතින් මේක ඇතුලේ ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ෆොටෝස් තෝරගන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරි වෙන ලස්සනම ප්‍රොම්ප්ට් ගොඩක් තියෙනවා. ඉතින් ඔයා try කරලා බලන්න. ඉතින් channel එකටත් අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරන්න. ඉතින් පහළ තියෙන notification එකත් all කරගෙන යන්න. මෙන්න මේ වගේ වීඩියෝ එකක් මම දාපු ගමන් ඔයාලකට ගෙන්න ගන්න. ඉතින් හැම දිනාටම සුබම සුබ දවසක්.